මම අද කියලා දෙන්න හදන්නේ සාමාන්‍යයෙන් අතේ උරහිසට විතරක් පොඩි රැලි ප්‍රමාණයක් එකතු කරලා කොහොමද ලස්සනට අතක් හදාගන්නේ කියලා. මේක අපිට සාරි ජැකට් එකකට ගවුමකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අඟල් 2ක ප්‍රමාණයක් තමයි මම ඒ රැලි වලට ලකුණු කරේ. දැන් මූලික අතේ පතර මැද ගන්න ඕනේ. ඔයාලත් ඔයාලගේ ඒ අවශ්‍ය මම මේ කියලා තියෙන විදිහට මැහුම් වාසි ඒ දේවල් එකතු කරලා මේ මම පෙන්නන විදිහටම අත හදාගන්න. එක සමාන කොටස් 4කට අපි බෙදා ගන්න ඕනේ. මේකෙදි අපි හරි මැදින් බෙදනවා. ඊට කොටසත් මේ විදිහටම බෙදා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් අඟල් භාගයකුත් මෙතනින් අඟල් 3 කාලකුත් අපි ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට හැඩ කරලා අපි අතේ මේ හැඩ ටික මේ විදිහට මම මේ අඳින විදිහට ඇඳගන්නවා. මේ අපි දැන් අඳින්නේ අතට ඕනේ කරන රැලි ප්‍රමාණයට අවශ්‍ය ඉඩ. මේක පතරම හදලා කොහොමද අපිට අවශ්‍ය රෙදි වල තියලා කපලා මහගන්නේ කියන එකත් මම ඉස්සරහට කියලා දෙනවා. අපි අතේ අවශ්‍ය මිමි ටික ලකුණු කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක අපි රෙද්ද මත තියලා කපා ගන්න කියලා. මේ විදිහට තමයි ඔන්න අපිට අවසානයේ පේන්නේ. මේකෙදි මේ ලකුණු කරන ප්‍රමාණය තමයි රැලි වෙන්නේ. අතට ඒ රැලි ප්‍රමාණය එකතු වෙන්නේ. ඇත්තටම ඒ වගේ රැලි ප්‍රමාණයක් එකතු වුණාම ජැකට් එකකට අපි ටිකක් අර උරහිස් එහෙම පළල් කෙනෙක් ගෙන උරහිස් චුට්ටක් පටු කරලා ලස්සනට පේනවා. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන මේ ලයිනින් කොටස පොප්ලින් මුලින්ම ලයිනින් එකේ තියලා අපි අත කපා ගන්නවා. දැන් මෙතනදී මම නිකම්ම තියලා කපා ගත්තට ඔයාලට පුළුවන් නම් මුලදීම මොන හරි පින් එකක් භාවිත කරලා ලිස්සන්න නැති වෙන්න බ්ලොක් එක තියලා ගන්න. මේ විදිහට ඊළඟට අපිට ජැකට් එකට අවශ්‍ය කරන ඒ ජැකට් රෙදි වල තියන දැන් ඊළඟට අපි මේ විදිහට පොප්ලින් එකකින් අපිට තියාගන්න පුළුවන් එහෙට මෙහෙට වෙන්නේ නැති වෙන්න. මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මම දැන් මෙතනදි කරන්නේ හොඳ පිටට පොප්ලින් එකේ හොඳ පිට තියලා මේ විදිහට මහගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තට හරවලා මේ වගේ ආපහු විමස්මක් ගහ ගන්නවා.
හයියට තියෙන්න ඕනේ නම් අපිට වෙනම පටියක් තියලා මහලා ගන්නත් පුළුවන්. විදිහට වටේටත් අපි මැස්මක් ගහ ගන්නවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ කොච්චරද අපි රෙඩි කරගන්න ඕනේ. අපි තිබ්බාර ඉඩ ප්‍රමාණය ඒ ප්‍රමාණයම අපි රෙඩි කරලා අතට එකතු කරනවා. කලින් වීඩියෝ එකකින් මේ අත කොහොමද අපි ජැකට් එකට අල්ලගන්නේ ලස්සනට රෙඩි නැති වෙන්නේ කියලා වීඩියෝ එක මම කරලා තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. එතකොට පැහැදිලි වෙයි අතක් කොහොමද අල්ලගන්නේ කියලා. වටේ හොඳට අවලක් කරලා ඊට පස්සේ ජැකට් එකට අපිට අත අල්ලගන්න පුළුවන්. මේ විදිහට තමයි රෙඩි ප්‍රමාණය අපි හදාගත්තාම තියෙන්නේ. කලින් වීඩියෝ එකකින් බලලා ඔයාලට ලස්සනට අත කොහොමද අල්ලගන්නේ කියන එකත් ආපහු මතක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඉඩ ප්‍රමාණය. ලස්සනට රෙඩි ටික අතට තියෙන විදිහ තමයි. අතේ වට මෙන්න ලකුණු කරලා ඊට පස්සේ අපිට අත මම කියලා තියලා තිබ්බේ ජැකට් එකට සාමාන්‍ය අතක් අල්ලන්න අත කිහිල්ල වෙන වෙනම මූට් කරලා අත අල්ලගන්න කියලා. තමයි අවසානයේ රෙඩිත් එක්ක අත තියෙන්නේ.